අවස්ථාවේදී රජයේ විද්‍යාඥයන්ගේ සංගමයට සභාපතිතුමා ඇතුළු සියලුම නිලධාරි මණ්ඩලයට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ දුකටපත් වෙලා ඉන්න වෙලාවක ඔබලා අත්දැකලා නේද ගැන ඇත්තටම අදටත් වඩා කලින් දවස් ගොඩක් දැනෙනවා. මොකද අපි ගොඩාක් පස්සෙන් වෙලා ඉන්නකොට ඒ වෙනදී කොච්චරද කියන එක නෙමෙයි වටිනාකම. ඒ වෙලාවේ ඔයගොල්ලෝ එකට ඉන්න ඕන එක. ඉතින් හදවතින්ම සුබ පතනවා ඔයගොල්ලන්ගේ ඉදිරි ගමනට සහ ගොඩක් අගය කරනවා මේ කරපු දේ. මට වගේම මේ හැමෝටම ගැටලු වෙන්නේ නැති එක එකනාට වුණ හානිය ලොකු පොඩි විවිධ වෙන්නේ නැති නමුත් තමන් හම්බ කරගත්ත දේවල් තමන්ට තිබුණ දේවල් මේ නැතිව ගියාම ඒ දැනෙන දුක ඒක වචන වලට නගන්න බෑ. ඒක මේ එකපාරටම ජීවිතේ කඩා වැටුණා වගේ වුණා. ඉතින් එතකොට අපිත් එක්ක මෙහෙම ටීම් එකක් ඉන්නවා කියලා දැනුණා මේක ලොකු ශක්තියක්. ඉතින් ඔබගේ ඒ කාර්යය මම මේ හැමෝම වෙනුවෙන් අගය කරන අතර මේ සියලු දෙනාගේම මම හිතන්නේ හිතවිල්ල එක වෙන්නේ නැති. මොකද ඔයගොල්ලෝ යුනියන් එක මොකද්ද කියලා හෙව්වේ නැහැ. තනතුර මොකද්ද කියලා හෙව්වේ නැහැ. කැටගරි එක මොකද්ද කියලා හෙව්වේ නැහැ. ආපදාව සහ ගැටලු දුක විතරයි දුක. ඉතින් ඒක අගය කරනවා. ඒ වගේම සංගමයේ එක දවසේ කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න ඕගොල්ලන්ගේ එක දවස් අපේ එක දවස් සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කොහොමත් ස්තුතියි සියලු දෙනාට.